ඉක්මනට YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් අද මාතෘකාව තමයි මේ EV car ගැන. ඉතින් EV car මේ වෙලාවෙද්දි 45ට බ්‍රවුන්ස් කම්පැනියෙන් කාර් එකක් ගෙනවා කියලා තියෙනවා BMW කියන කාර් එක. ඉතින් මේක ආවොත් නම් ලොකු පෙරලියක් මේ වාහන මාකට් එකේ වෙන්න පුළුවන්. ඇත්තම කතාව කිව්වොත් වාහන ආනයනය කරන සංගමේ කට්ටියත් මේ දලාවේදී එක මිලවල් දාලා තිනවා. ඉතින් එක විස්තර කියනවා මේ වලේ කල්පැවැත්ම අඩුයිලු. ඉතින් මේ වලේ version මාරු වෙද්දි ප්‍රශ්න ඇති වෙනවලු. අන්න ඒ වගේ කතා ගොඩක් කියලා තිනවා. ඉතින් සමහර කට්ටිය දැන්ටමත් EV වාහන පාවිච්චි කරන ලංකාවේ ගොඩක් ඉන්නවා. ඉතින් මේ වගේ අඩුවට වාහනයක් ආවොත් ඇත්තටම ඉතින් මෙයාලා අවුරුදු 10ක වොරන්ටි එකකුත් දෙනවනේ. අවුරුදු 10ක වොරන්ටි එකක් දෙනවා කියන්නේ එතකොට සාමාන්‍ය මෙයාලට සෑහෙන කාලයක් වාහනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ජපන් කාර් එකක් ගෙනාවත් ඔයා හිතන්නකෝ ජපන් කාර් එකක් අලුතෙන්ම ගෙනාවා කියලා. කොයි වාහනේ සාමාන්‍ය අවුරුදු 10ක් කියන්නේ ඊට පස්සේ ඔක්කොම එන්ජින් රිපෙයාර්, ගියර් බොක්ස් රිපෙයාර්, ඊට පස්සේ මේ ෂොක් අප් වල ඒ වගේ ශබ්ද ගොඩක් එන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක බලද්දි ඉතින් මේක අවුරුදු 10ක් පදිනවා කියන්නේ ඇත්තටම ඉතින් හොඳයි. නමුත් මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. අපි කොච්චර වුණත් කල්පනා කරලා බලන්න ඕන මේ ලංකාවේ තියෙන ඇත්තම මාකට් එකද කියලා. ඉතින් ලංකාවේ සමහර වාහන තියෙනවා මාකට් වෙන්න ඕන වාහන නෙමෙයි මාකට් වෙලා තියෙන්නේ. උදාහරණයක් ලෙස කිව්වොත් Hilux එකයි Navara එකයි ගත්තොත් Navara එකේ ඔප්ෂන් වැඩි. ඉතින් ලංකාවේ එක මාකට් නැහැ. පිටේ එක මාකට් වුණාට ලංකාවේ මාකට් වෙලා තියෙන්නේ Hilux එක. මොකක්ද ඒකට හේතු වෙලා තියෙන්නේ? ඉතින් ඒකට හේතු වෙලා තියෙන්නේ වාහනේ ගොඩක් කෑලි වල මිල අධික බව. ඉතින් වාහන වල මිල අධික බව නිසා ඒ වගේ වාහන වල වැඩි වෙලා තිනවා. ඉතින් මේ EV කාර් එකෙත් අනිවාර්යෙන් වාට දැන් මේ බැටරි අනිවාර්යෙන් දාන්න උනොත් එයාලගේ හරහාම තමයි දාන්නේ. ඉතින් මේ කන්වර්ටර්ස් සමහරට මේකේ ජෙනරේටර් සිස්ටම් එකකට එනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කොහොම ක්‍රමයට ආවත් ඔයාලට ඒ පැත්තෙන් රිස්ක් එකක් තියෙනවා. ඉතින් ජපන් වාහන වල මිලත් එක්ක බලද්දි ඇත්තටම මේ වගේ වාහනයක් වාට මම නම් කියන්නේ හොඳම දේ තමයි ඔයා ළඟ තව වාහනයක් තියෙනවනම් සෙකන්ඩ් කාර් එකක් විදිහට පාවිච්චි කරන එක තමයි මේ EV කාර් එක පාවිච්චි කරන එක හොඳයි කියලා හිතෙන්නේ. ඉතින් ළඟ පාතට යන්න වගේ සාමාන්‍ය මේක කියනවනේ කිලෝමීටර් 220ක් වගේ යන්නත් පුළුවන් කියලා. ඉතින් එහෙම වුණොත් සාමාන්‍ය ඔක 160ක් 70ක් වුණත් ඔයාට සෑහෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ට්‍රැෆික් එකේ යන්න හොඳට ඉතින් ඔයාට මේ වාහනේ ඔය කින් විදිහට ප්‍රශ්නයක් වෙන්න තියෙන ප්‍රවණතාව ගොඩක් අඩුයි. ඉතින් අපි නම් අනුමත කරන්නේ පොඩ්ඩක් තව ටිකක් හොයලා බලන්න. එකපාරම ඔයා මේක ගන්න හදිසි වෙන්නත් එපා. නමුත් ඔයා මේක අතාරින්නත් එපා. ඇත්තටම වාහන වල මාකට් එක මේ වැඩෙන් පොඩ්ඩක් හරි වාහන මිල අඩු වෙනවා. ඉතින් පුළුවන් අය මොකද කරන්නේ? අලුත් වාහනයකට යන්න බලන්නේ හැමෝම. ඉතින් අලුත් වාහනයකට යන්න ඔයාගේ සමහර තියෙන කාර් එක දීලා මේ වගේ එකක් 45 ඒ වගේ ගානකට යන්න පුළුවන්. තව දෙයක් වාට මතක් කරන්න ඕන මේ වෙලාවෙද්දි ලෝකේ චයිනිස් කාර් වල තමයි ඇත්තටම දැන් මේක චයිනිස් කාර් එකක් තමයි. චයිනිස් කාර් වල තමයි මේ වෙලාවෙද්දි හොඳම විදියට වැඩිම අලවියක් තියෙන වාහන තියෙන්නේ. ඉතින් එහෙමත් එක්ක බලද්දි ඇත්තටම ඔයා මේ වගේ දෙයකට යොමු වෙන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් මේ EV වාහන පාවිච්චි කරන අයට පුළුවන් නම් කමෙන්ට් එකක් දාලා අපේ කට්ටියට පොඩ්ඩක් දැනුවත් කරන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් එතකොට අලුතෙන් මේ වගේ වාහනේ සම්බන්ධ වීඩියෝ එකක් දැක්කම ඔයාට බලා ගන්නත් පුළුවන්. සුබ දවසක්.